समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත් තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊ타ම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තු ඇතුව ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා මේ උතුම් වූ ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් ඔබේ ජීවිත කාලය තුල ඔබ විසින් රැස් කරගත්ත සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආනුභාවයත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු.
පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ අපේ බුදුරජාණන් වහන්සේ මේ බැඳීම පිළිබඳව ධම්මපද පාළියේදී දේශනා කරපු තැනක සඳහන් වෙන ගාථා රතනයන් දෙකක්. බැඳීම කොයි වගේද? හැබැයි බැඳුම කියලා කියන්නේ මොකේටද කියන කාරණාවයි මෙතන පැහැදිලි කරන්නේ. අපේ භාග්‍යතුන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ භික්ෂූන් වහන්සේලා පිරිසක් බුදුරජාණන් වහන්සේ වන්දනා කරලා පිණ්ඩපාතේ වැඩම කරලා කල් වේලාසනින් වැඩපු නිසා උන්වහන්සේලාට හිතුණා හිරගෙදර යන්න ඕනේ කියලා. ඒ නිසා උන්වහන්සේලා හිරගෙදරට වැඩියා. හිරගෙදරට වැඩියාම නොයෙක් වද බන්ධන වලට ලක් කරපු අය. සමහර අය දඬු කඳේ දාලා. සමහර අය ඔය බැබුස්තන කියන ಜಾති වලින් හදාපු කඹ වලින් බැඳලා. ඉතින් බොහොම හෙල්ලෙන්න පෙරලෙන්න අමාරු විදිහට බැඳලා. සමහර අය බොහොම පූටක අවුවේ බැඳලා. මේ වගේ නොයෙක් බන්ධන යොදලා ඒ අය ගැට ගහලා හිර කරලා තියලා. භික්ෂුන් වහන්සේලාට හිතුණා අනේ මහා පුදුම දුකක් නෙමේ විඳින්නේ. මේ හිරගෙදර මේ බැඳීම කොයි තරම්නම් දුකක්ද? පිණ්ඩපාතේ වැඩලා ඇවිල්ලා ධම්සභා මණ්ඩපේ මේ භික්ෂුන් වහන්සේලා මේ ගැන කතාව. එතකොට බුදුරජාණන් වහන්සේ මෙතෙන්ට වැඩියහම භාග්‍යතුන් වහන්සේ අහනවා මේ මොනවද කතා කර කර හිටියේ? අර භික්ෂුන් වහන්සේලා සඳහන් කරනවා ස්වාමීනි අද පිඬුසිඟා වැඩපු වෙලාවේ අපි හිරගෙදරට ගියා. අනේ ස්වාමීනි මේ මිනිස්සු විඳින දුක් නොඑක් බන්ධන වලට කොටු වෙලා නිමක් නැති දුක් විඳිනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කළ මහණෙනි ඕක ඒ තරම් ලොකු බන්ධනයක් නෙමෙයි. බන්ධනේ තියෙන්නේ එතන නෙමෙයි කියලා. දැන් එතකොට සියලු දෙනාටම පුදුමයි. එතකොට එහෙනම් බන්ධනේ තියෙන්නේ කොතනද? ඒ කාරණාව පැහැදිලි කරන්න තමයි අපි මේ මාතෘකාවට යොදා ගන්න කල්පනා කරපු ගාථා රතනයන් දෙක භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ. නතං දල්හං බන්ධන මාහු දීරා යදා යසං දාරුජං පබ්බජංච සාරත්ත රත්තා මණිකුණ්ඩලේසු පුත්තේසු දාරේ සුචයා අපෙක්කා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නතං දල්හං බන්ධන මාහු දීරා. මේ ලෝකේ යම් බැඳීමක් තියෙනවනම් ඥානවන්තයා ඒ හැම බැඳීමක්ම කඩනවා. ඒ ඥානවන්තයෙකුට විතරයි බැඳීම් කඩලා නිදහස් වෙන්න පුළුවන්. යදා යසං දාරුජං පබ්බජංච. සමහර අය දැවයෙන් බැඳලා. ඒ කියන්නේ දඬු කඳේ වාගේ දේවල් වල දාලා බැඳලා තිනනට තමයි මේ දැවයෙන් බැඳලා. බැබුස්තන ආදී නොඑක් තන වලින් කොහු වලින් මේ නොඑක් දේවල් වලින් අඹරගත්ත කඹ වලින් සමහර අය බැඳලා. මේ වගේ නොඑක් බන්ධන වලට හිරගෙදර ලක් කරලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සාරත්ත රත්තා මණිකුණ්ඩලේසු පුත්තේසු දාරේ සුචයා අපෙක්කා. ඒ දර වලින්, දැව වලින්, කඹ වලින් බැඳලා තියෙන බන්ධන වලට වඩා මේ ලෝකේ දැඩි බන්ධනයක් තියෙනවා මණිකුණ්ඩලේසු. මේ රන් රිදී මුතු මැණික් ඒ වාගේ දේවල් වලට ඉඩ කඩන් වතු පිටි යාන වාහන හරක බාන මේ වාගේ දේවල් වලට ඊළඟට දූ පුතුන් ස්වාමි භාර්යාවන් මේ අයට තියෙන බැඳීම අර හිරගෙදර තියෙන බැඳීමට වඩා ලොකු බැඳීමක්. අපි මහා විශාල බැඳුම් කරවලට ලක් වෙලා
මේ ජීවිතේ ගත කරගෙන යනවා. අපට තේරෙන්නේ අපි මේ ලොකු බන්ධනයක ඉන්න කියලා. අර හිරගෙදරේ ඉන්න මිනිස්සු බැඳලා තියෙන කඹ කපලා හරි අයින් කරන්න පුළුවන්. කඩලා හරි විනාශ කරන්න පුළුවන්. නමුත් මේ රන් රිදී මුතු මැණික් සම්බන්ධයෙන් ඉඩකඩම් දේපොළ සම්බන්ධයෙන් තියෙන බැඳීම කපලා අයින් කරන්න බෑ කවදාවත්. ඒ තරම් දැඩි බන්ධනය. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒතං දල්හං බන්ධන මාහු දීරා ඕහාරිනං සිතිලං දුප්පමුංචං. නමුත් මේ කාරණාව මනාව තේරුම් ගත්ත, අවබෝධ කරගත්ත, බැඳීම වටහාගත්ත ඥානවන්තයා ඒ තම්පි චෙත්වාන පරිබ්බජන්ති. ඒ සියලු බැඳීම් ටික සිඳලා බිඳලා විනාශ කරලා දානවා. චෙත්වාන කියලා කියන්නේ කපලා කොටලා විනාශ කරලා දානවා. අනපෙක්කිනෝ කාම සුඛං පහයාති. මේ කාම සම්පත් සම්බන්ධයෙන් තියෙන බැඳීම් අත්හැරලා ඔහු නෙක්ඛම්මයට පිවිසෙනවා. සියල්ල අත්හැරලා දාලා ගිහිල්ලා පැවිදි වෙනවා. කියන කාරණාව මේ ගාථා රත්නයේ කෙටියෙන් ඒ විදිහට පැහැදිලි කරනවා. ඒ බවත් විස්තර කරන්න තව උදාහරණ කතාවක් මෙතන දක්වනවා. අපේ මහ බෝසතාණන් වහන්සේ එක ආත්මයක දෙව්ලොවින් චුත වෙලා ඇවිල්ලා බොහොම දුගී දුප්පත් පවුලක උපදිනවා. පස්සේ කාලේ ඒ පවුලෙත් අම්මා විතරයි ඉන්නේ. ඉතින් අම්මට උපස්ථාන කරගෙන ඉන්නවා කුලී වැඩ කර කර. අම්මා එක දවසක් යෝජනා කරනවා පුතේ දැන් විවාහයක් වුණොත් හොඳයි නේද කියලා. ඉතින් අම්මා දිගින් දිගටම බල කරන නිසා තමන් අකමැති වුණත් අම්මගේ හිත රිදවන්න බැරි නිසා විවාහ වෙනවා. මව්පියෝ සම්බන්ධයෙන් කටයුතු කරනකොට අතීතයේ අය පුදුමාකාර විදිහට මව්පියෝ ගැන හිතුවා. මොකද අම්මා තාත්තා කියලා කියන්නේ මේ ලෝකේ හරි විශේෂ දෙන්නේ. ඒ විශේෂත්වය කොපමණද කියන කාරණාව ලෞතර බුදුරජාණන් වහන්සේ වගේ මහෝත්තමයන් වහන්සේලා තීරණය කරනවා මිසක් අපිට පින්නතුණියක තේරෙන්නේ නැහැ. නමුත් අම්මා තාත්තා විශේෂ දෙන්නෙක් කියන කාරණාව විතර අපිට පැහැදිලි. ඔය දසවස්තුක සම්මා දිට්ඨියේ පවා මව්පියෝ ගැන සඳහන් කරලා තියෙන නිසා. මොකද දසවස්තුක සම්මා දිට්ඨියේ තියෙනනේ මවෙක් ඇත, පියෙක් ඇත කියලා. ආනන්තරීය කර්ම විස්තර කරන තැන රහතන් වහන්සේ ඝාතනය කිරීමත් ආනන්තරීය කර්මය. නමුත් අනාගාමීන් වහන්සේ ඝාතනය කිරීම ආනන්තරීය නෑ. සකදාගාමි සෝවාන් උත්තමයන් වහන්සේලා දෙන්න ඊළඟට පල්ලෙහින් ඉන්නේ. එහෙනම් කොහොමත් ආනන්තරීය නෑ. හැබැයි සමහර ලාවට කෙනෙකුගේ අම්මා තාම තිසරණවත් නැති කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් මිසදිටුමවක් වෙන්න පුළුවන්. නමුත් ඇය ඝාතනය කළොත් දරුවට අනන්තරියයි. ඒ කාරණාවෙන්ම අපිට පේනවා අම්මා තාත්තා කියන්නේ විශේෂයි කියලා. ඉතින් ඒක විමසන්න ධර්මයේ තුල තව කරුණු ගොඩක් තියෙනවා. නමුත් සඳහන් කරන්න හැදුවේ ආන් ඒ මව්පියෝ දෙපළ ඒ තරම්ම විශේෂ නිසා අම්මා තාත්තා සම්බන්ධයෙන් අපි පිළිපදින හැම ක්‍රමයක්ම අපිට විපාක දෙනවා. දැන් උත්තර සාමණේරයන් වහන්සේ උල තියන්න හේතු වෙච්ච එක කරුණක් හැටියට තමයි දක්වන්නේ. තමන්ගේ අම්මට කියලා තියෙනවා පුළුවන් වෙච්ච දවසක උල තියනවා කියලා. වචනයක් විතරයි. නමුත් මව්පියෝ සම්බන්ධයෙන් වචනේ පවා විපාක දෙනවා. ඉතින් ඒ නිසා මේ සත්පුරුෂවරු ඥානවන්තයෝ සමහර වෙලාවට තමන් අකමැති දේ නමුත් නිතර නිතර මව්පියා කියනවා නම් ඒකට යොමු වෙලා තියෙනවා. එතකොට මේ බෝසතාණන් වහන්සේ මෙතන මේ විවාහ ජීවිතයට යන්නේ අම්මගේ හිත රිදවන්න බැරි නිසා. දැන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ කතාවෙත් ඒකනේ තියෙන්නේ. අම්මා විවාහ වෙන්න කියලා පිප්පලි කුමාරයාට කියනවා වරක් දෙවරක් ප්‍රතික්ෂේප කළා.
නමුත් දිගින් දිගට අම්මට බෑ කියන එක හොඳ නැති නිසා තමයි රන්රුවක් හදලා ගෙනහිල්ලා දෙනවා උපායක් ඇටියට මේ වගේ කෙනෙක් හම්බුනොත් විවාහ වෙන්නම් කියලා. ඒ අම්මට බෑ කියන්න බැරිකමට. ඒ වගේ තව නොඑක් අවස්ථා ධර්මයේ පෙන්නලා තියෙනවා. ඉතින් විවාහ වුණා. ඉතින් පස්සේ කාලේ අම්මා මරණයටපත් වුණා. අම්මා මරණයටපත් වුණාට පස්සේ මේ තරුණයා කල්පනා කරනවා දැන් ඉතින් සලකන්න බලන්න නම් අම්මා හිටපු කාලේ ගෙදර ඉන්න ඕනේ. දැන් අම්මත් නැහැ. දැන් ඉතින් තව මේ බැඳුම් කර ටිකක් හදාගෙන මම මෙතන දුක් විඳිනවට වඩා පැවිදි වෙන්න තිබ්බනම් මට හුඟක් හොඳයි. හැබැයි ඔහු මේ වෙනකොටත් තාම දන්නේ ඇගේ බිරිඳ දැන් ගැබිනියක් කියලා. ඇයට යෝජනාවක් කළා මම පැවිදි වෙන්න යන්නම් කියලා. ඇය කියනවා මං දැන් ගැබිනියක්. දරුවා බිහි වෙනකන් ඉඳලා යන්න ස්වාමීනි. එතනින් පස්සේ ආයි කවදාවත් දරුවා බිහි වෙනකන් බිරිඳගෙන් ওই කතාව ඇහුවේ නැහැ. හැබැයි ඇයත් කිසිම කරදරයක් නැතුව දරුවා බිහි කළා. ඊට පස්සේ කියනවා දැන් ඉතින් ඔබ කරදරයක් නැතුවම දරුවා බිහි කළා. එහෙනම් දැන් දරුවත් එක්ක හොඳින් ඉන්න මම යන්න. ඇයි කියනවා මට වැඩක් පළක් කරගන්න මේ දරුවා ටිකක් කිරි බීලා ඉවර වෙනකන් වාගේවත් ඉඳලා ගියොත් මට පහසුයි. ඉතින් ඒ නිසා ආයෙත් ටිකක් නතර වුණා. ආයෙත් ටිකක් නතර වෙලා හැබැයි ওই කාලේ ඇය ආපහු ගැබ් අරගෙන. දැන් යෝජනා කරනවා දැන් ආයෙ ගැබ් අරගෙන. මොහු කල්පනා කළා මගෙන් අවසර අරගෙන යන්න හිටියොත් මේ ගමන මට යන්න වෙන්නේ නැහැ. ඒක නිසා දවසක් මහ රාත්‍රියේ කාටවත් නොකියම පිටත් වෙලා යනවා. ඒ කියන්නේ මේ දරුවා පිළිබඳවත් බිරිඳ පිළිබඳවත් කුසේ ඉන්න දරුවා පිළිබඳවත් මෝරණ සෙනෙහස ඔහු අත්හැරගත්තා. අපේ මහ බෝසතාණන් වහන්සේ පාරමිතා පුරන කාලෙමයි මේ තවත් වතාවක යසෝදරා දේවින් වහන්සේම බිරිඳ වෙලා හිටපු තවත් ආත්මික. ඇයට යෝජනාවක් කළා මම පැවිදි වෙන්නම් කියලා. එදා බිරිඳ කල්පනා කළා එතකොට මට යන පිහිට මොකද්ද? ස්වාමීනි මං වතුර කලයක් අරන් එනකන් ටිකක් ඉන්නවද කියලා ඇහුවා. එහෙනම් වතුර අරන් එන්න. ඒ කලිය ගෙනහිල්ලා මග තියලා ඇය ගිහිල්ලා පැවිදි වුණා. ස්වාමියා අත්හැරලා. ඒ වගේ සත්පුරුෂයෝ බැඳීමට පුදුම විදිහට බයයි. ඒ නිසා බිරිඳයි දරුවෝ අත්හැරලා ගිහිල්ලා ඍෂි ප්‍රෞජ්‍යාවෙන් පැවිදි වෙන්නේ. අබුද්ධෝත්පාද කාලයක්. ධ්‍යාන අභිඥා ලබාගෙන වාසය කරලා තමන්ගේ හිතේ ඉපදිච්ච ප්‍රීති ප්‍රමෝදය කියාපානවා. බිරිඳයි දරුවෝ දෙන්නෙකුයි අත්හැරලා එන්න මට තිබිච්ච හැකියාව පිළිබඳ. අපේ භාග්‍යතුන් වහන්සේ එදා මහණෙනි සත්පුරුෂයෝ ප්‍රඥාවන්තයෝ මෙන්න මෙහෙමයි වැඩ කළේ කියන කාරණාව සඳහන් කරමින් තමයි මේ ගාථා රතනයන් දෙක දේශනා කොට වදාළේ. එහෙනම් මේ ලෝකේ තියෙන ලොකුම බැඳීම තමයි මේ ඉඩ කඩන් දේපොළ වතපිටිය වලට තියෙන බැඳීම. දැන් අර භික්ෂුන් වහන්සේලා කතා කළේ හිරගෙදර බැඳීමනේ. එතකොට මේ දේවල් කොයිතරම් බැඳීමක්ද මොනතරම් දුකක්ද කියන කාරණාව තෘෂ්ණාවත් එක්ක ජීවත් වෙන නිසා අපිට ඒක තේරෙන්නේ නැහැ. නිදහසේ ඉන්න කෙනෙක් විවාහයකින් පස්සේ කොයිතරම් තමන්ගේ නිදහස සීමා කරගන්නවද? ඉතින් වැඩිහිටියෝ විවාහ වෙනකොට කියන්නේ මේ හිරයක් අරගන්නවා කියලා. ඇත්තටම එතෙක් තිබිච්ච නිදහස මේ සම්බන්ධයෙන් පස්සේ මොන තරම් හිර වෙනවද? නිදහසේ කටයුතු කරන්න තිබුණේ. ගමන් බිමන් ගියා. සිල් ගන්න හිතුනහම සිල් ගත්තා. දන් දෙන්න යන තැන් වලට ගියාම දන් දෙන්න ගියා. රෑද උදේද දවල්ද වෙලාවක් නැහැ පිටත් වෙන්න හිතුනහම ඕන තැනක තනියම පිටත් වුණා. ඒ ගියපු තැන එන්නම් කියලා කියපු දවසට වඩා තව දවසක් දෙකක් පරක්කු වෙලා යමක් කරලා එන්න තියෙනවා නම් කිසිම බයක් නැතුව නතර වෙලා ඒ වැඩ ටික කරගත්ත ආපහු හිතන්න දෙයක් තිබුණේ නැහැ.
දැන් අර වාගේ බැඳීමකදී වෙලාවට එන්නම් කිව්වනම් වෙලාවට එන්න වෙනවා. අහවල් දවසට එන්නම් කිව්වනම් එදාට එන්න වෙනවා. මොකද ඊළඟට තව කෙනෙක් බලාගෙන ඉන්නවා එයා මොනවා හිතනවද කොහොම කල්පනා කරනවද මන්ට කරදරයක් වුණා කියලා දුක් වෙනවද? දැන් එහෙම මුකුත් තිබ්බේ නැති කාලයක් මට තිබුණා. නමුත් දැන් මේ බන්ධනෙන් පස්සේ එක්ක තව කෙනෙක් අරන් යන්න ඕනේ. එහෙම නැත්තම් මම ඉන්න තැනත් ඔහු හෝ ඈ ගැන හිතන්න ඕනේ. එතකොට අවශ්‍යතා සපුරලා දෙන්න ගියහම අන් අයගේ ඇඳුම් පැළඳුම් දිහා බලලා අනුන්ගේ ආභරණ දිහා බලලා මටත් මෙහෙම තිබුණා නම් කියලා ඒ අය දුක් වෙනකොට ඒ දුකෙන් ඒ අය නිදහස් කරන්න මං කොච්චර කටයුතු කරන්න ඕනේද? සමහරලාට එහෙම කරන්න මට වත්කමකුත් නැහැ. නමුත් වත්කමක් නැති බව පෙන්වන්න කැමතිත් නැහැ. ඒ හින්දා රෑදවල් දුක් විඳින්න සිද්ධ වෙනවා. සමහර වෙලාවට හොරෙන් ගිහිල්ලා ධාර්මික නොවන වෙනත් ක්‍රම වලින් ධනෙ උපයනවා. මොකද මේ අය සතුටු කරන්න ඕන නිසා. නමුත් එහෙම උපයන්න ගියහම මට මහත් අනර්ථයක් වෙන බව ඇත්ත. නමුත් මට අනතුරක් කරගෙන හරි ඒ අය සතුටු කරන්න හිතනවා. දැන් බලන්නකෝ මව්පියෝ දරුවෝ වෙනුවෙන් කොච්චර වැරදි කරනවද කියලා. දරුවෝ නිසා හොරකම් කරන අය ඉන්නවා. දරුවෝ නිසා ප්‍රාණඝාත කරන අය ඉන්නවා. දරුවෝ නිසා තුන්වෙනි ශීල්පදයේ උල්ලංඝනය කරන අය ඉන්නවා. කොහෙන් හරි මේ අය පෝෂණය කරන්න හරි හම්බ කරන්න ඕනේ. දරුවෝ නිසා රාරක් විකුණන අය ඉන්නවා. දරුවෝ නිසා මත්කුඩු ගෙන්නන අය ඉන්නවා. දරුවෝ නිසා බොරු කියන අය ඉන්නවා. ඒගොල්ලන්ට උගන්වන්න කරන්න පාසලකට ඇතුල් කරගන්න ගියත් කොයිතරම් බොරු ගොඩක් සමහරලාට කියන්න වෙනවද? බොරුවට ලිපි ලේඛන කොච්චර හදන්න සිද්ධ වෙනවද? දරුවන්ටත් ඒ බොරු කටපාඩම් කරන්න සිද්ධ වෙනවද? දැන් බලන්න මේ බැඳීමක් නිසා අපිට සංසාරේට මොකද්ද වෙන්නේ කියලා. ඊළඟට රන් රිදී මුතුමැණික් පරිස්සම් කරන්න ගියාම අපි ඒකට කොච්චර බැඳෙන්න සිද්ධ වෙනවද? ඉඩකඩම් වලට කොච්චර බැඳෙන්න සිද්ධ වෙනවද? සුද්ධ පවිත්‍ර කරන්න ඕනේ. වැටකඩුළු හදන්න ඕනේ. ඔප්පු තිරප්පු හදන්න ඕනේ. අනුන්ගෙන් ආරක්ෂා කරන්න ඕනේ. මේ සියල්ල කල්පනා කරලා බලහම අපිට ලැබිලා තියෙන වටිනා කාලය කොයිතරම් නහත්ති කරන්න සිද්ධ වෙලා තියෙනවද මේ බාහිර දේවල් සම්බන්ධයෙන්? පොඩි කාලයයි හම්බ වෙලා තියෙන්නේ. සම්මත විදිහට කතා කරුවොත් අවුරුදු 65ක් 70ක්. පොඩි කාලයක්. දවස් ගණනින් හදලා බැලුවොත් තමයි තේරෙන්නේ මේ වාගේ පොඩි කාලයයිද මං ජීවත් වෙන්නේ කියලා. අවුරුදු 70ක් කියලා කියම ලොකු කාලයක් වගේ හිතෙනවා. ඒක දවස් වලට පෙරලා බලන්නකෝ. දවස් කී දහහද ජීවත් වෙන්න තියෙන්නේ කියලා. එතකොට ඒකෙන් ලෙඩ වෙන කාලේ. අසනීප වෙලා එක්තැන් වෙන කාලේ. රාත්‍රියට හෝ නිදා ගන්න කාලේ. ඔව්වා මෙව්වා ඔක්කොම අත්හැරියහම මට අවදියෙන් ජීවත් වෙලා වැඩක් කරගන්න තියෙන්නේ කොයි කාලෙද? සමහර වෙලාවට ඔබටත් ඕන තරම් අත්දැකීම් තියෙනවා. අපි පින්කම් ආදී කටයුතු වල යෙදෙන්න තවත් පිරිසකට කතා කරාම ඒ අය කියන්නේ එන්න බලන්න. එහෙම නැත්නම් උත්සාහ කරන්න. එහෙමත් නැත්නම් කියන්නේ එන්න කැමති කොහෙද වෙලාවක් කියලා. දැන් ඒතකොට මේ වෙලාවල් ටික අහිමි වෙලා තියෙන්නේ එයාගේ වෙලාව එයා මොකේද කැප කරලා තියෙන්නේ. සිල් ගන්න එන්න ඉඩක් නැති, දන් දෙන්න එන්න ඉඩක් නැති, බණක් අහන්න යන්න ඉඩක් නැතුව එයාගේ කාලය මොකේද කැප වෙලා තියෙන්නේ. දරුවෝ වෙනුවෙන්, බිරිඳ වෙනුවෙන්, හේන කුඹුර වෙනුවෙන්, රැකියාව වෙනුවෙන්. දැන් තමයි තේරෙන්නේ ආන් අර බැඳීම කොච්චරද කියලා. ආන් ඒ බැඳීම නිසා මට යහපතක් කරගන්න තියෙන අවස්ථාව පවා දැන් මගෙන් ගිලිහිලා ගිහිල්ලා තියෙනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේක සුළුපටු බන්ධනයක් නෙමෙයි. හිරගෙදර නෙමෙයි බන්ධනේ තියෙන්නේ. මෙතනයි බන්ධනේ තියෙන්නේ. ඇත්තටම හිරගෙදර මෙතනයි තියෙන්නේ. හිරගෙදර ඉන්න මිනිස්සයාට කෑම ටික හම්බ වෙනවා.
අනික් අවශ්‍ය ටික හම්බ වෙනවා. ඉතින් මේ මනුස්සයා එතන තියෙන යම් දෙයක් කරගෙන එළියට එන්න බැරුව විතරක් ඒක ඇතුලේ ඉන්නවා. මෙතන දුක් විඳින අය නිමක් නැති දුක් අන්දරාවල් වල කොටු වෙච්චාම දැන් මේ කාලේ හිතලා බලන්න. කී පොලක පෝලිං වල ඉන්න ඕනේද කියලා. තව ටික දවසක් යනකොට සමහරලාට ආහාර සපය ගන්නත් පොලිමේ ඉන්න වෙනවා. ඉන්ධන සපය ගන්නත් දැන් පොලිමේ ඉන්නවා. දැන් මේ හැම පොලිමකම ඉන්න වෙන්නේ බොහෝ වෙලාවට එක පුද්ගලයන්නේ. ගදන ප්‍රධානිය තමයි ඉන්ධන පොලිමේ ඉන්නත් ඕනේ, කෑම පොලිමේ ඉන්නත් ඕනේ, බෙහෙත් පොලිමේ ඉන්නත් ඕනේ. දැන් මේ බැඳීම් ටිකත් එක කෝ එයාට එයා වෙනුවෙන් වැඩක් කරන්න කාලය. ඊට පස්සේ හවස් වෙනකොට මහන්සි. අන්තිමට තමන් වෙනුවෙන් කරගත්ත දෙයක් නැතුව යනවා මේ බැඳීමත් එක්ක. අතන වරපට වලින් බැඳලා හිටියත් ඒ මනුස්සයාට ප්‍රඥාව තියෙන කෙනෙක් නම් බුදු ගුණයක් සිහිපත් කරන කෙනෙක් නම් නිදහසේ ඒකටවත් ඉඩ තියෙනවා. එහෙම කරන කෙනෙක් නම් නමුත් මෙතන ඉඳලා ඒක තබා දවසකට විනාඩි 10ක් බුදුන් වඳින්න අවස්ථාවක්වත් නැහැ ගෙදර. මේ බැඳීම් කටයුතු ටික නිසා. හැබැයි ඥානවන්තයා මේක මනාව කළමනාකරණය කරනවා. බන්ධනයේ වෙනුවෙන් නමුත් කළ යුතු කාර්ය ටික නිමා කරලා මට විවේක ගන්න නිදා ගන්න තියෙන කාලයෙන් හරි ඔහු කාලයක් වෙන් කරනවා භාග්‍යතුන් වහන්සේට වඳින්න. ඔහු කාලයක් වෙන් කරනවා විනාඩි 10ක් 15ක්වත් භාවනාවක යෙදෙන්න. ඒ ඥානවන්තයා. තවත් ප්‍රඥාව මෝරපු කෙනා මේ සියලු බැඳීම් අත්හැරලා දාලා යනවා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගිහි කාලේ කොහොම ධන සම්පත් තිබුණ කෙනෙක්ද? කොහොම පිරිසක් හිටපු කෙනෙක්ද? නමුත් සංසාරේ දුක මේ බන්ධනත් එක්ක ඇති වෙන බව දැක්කට පස්සේ අයර කුඹුරට ගිහිල්ලා බලහම කුරුල්ල කොබෙයියෝ පණුව අහුලනවා දැකලා සේවකයන්ගෙන් ඇහුවා මේ මොනවද අහුලන්නේ? ස්වාමීනි පණුව අහුල්ලා කාම පව් නැද්ද? පව් සිද්ධ වෙනවා. කාටද ඒ පව්? ආදායම ඔබ වහන්සේට නම් පවත් ඔබ වහන්සේ බාර ගන්න ඕනේ. ඉතින් ඒකට බය වුණා. ඒ නිසා තමයි ඇවිල්ලා තීරණය කළේ. එහෙනම් මෙතන හරියන්නේ නැහැ ඉන්න එක. දේවියට කියහම දේවියත් එහෙම්මම යන්න ලෑස්ති. අත්හැරපු ධනස්කන්ධය කොච්චරද? විශාල වැව් 12ක් යටතේ පැහෙන කුඹුරු. සේවකයෝ 10 ගාණක් වැඩ කරන කර්මාන්ත ශාලා 60ක්. ඊට අමතරව තවත් ධනෙ ගලාගෙන ඉන නොයෙක් ධන උපායන ස්ථාන නිමක් නැහැ. භද්‍රා දේවියගෙන් විවාහ වෙලා එනකොට අරගෙන ආපු දායාදේ කොච්චරද කියලා ඇහුවහම කරත්ත 55000ක පටවල රත්තරන් ගෙනවා කියලා කිව්වේ. මේ කිසිම දෙයක් සම්බන්ධයෙන් බැඳෙන්නේ නැතුව දෙන්නම කහවත් ඇඳගෙන පිටත් වෙනවා. ප්‍රඥාවන්තයෙක් ඇති. මහා කප්පින රජුරු තුනුරුවන් පහළ වෙලා කියලා දැනගත්තට පස්සේ ඇමතිවරුන්ගෙන් අහන්නේ මම නම් යනවා. මොකද කියන්නේ කියලා. මම දැන් යනවා. තාම රජුරවන්ට රාජ්‍යයට යන්න හිතෙන්නේ නැහැ. අනෝජා දේවිය රත්තරන් පාටයි කියලා කියන්නේ. කිනිහිරි මල් පූජා කළ කරපු ප්‍රාර්ථනාවකට අනුව. ඇය පිළිබඳව හිතන්නේ නැහැ. රාජ්‍ය බාර දෙන්න යන්න හිතන්නේ නැහැ. වෙලෙන්දන්ගෙන් ආරංචි වුණා තුනුරුවන් ලෝකේ පහළ වෙලා. වෙලෙන්දන්ට කහවණු 3000 කහවණු ලක්ෂ 3ක් ගෙව්වා. මේ වචන 3 කීවට. අමාත්‍යවරුන්ගෙන් අහනවා අමාත්‍යවරුනි මම යනවා. ඇමතිවරු කියනවා ස්වාමීනි ඔබ වහන්සේ යනවා නම් අපි කොහෙ යන්නද? අපිත් එනවා. සියලු දේවල් අත්හැරියා පිටත් වුණා. ගඟ ගාවට ගිහිල්ලා බලහමත් ආයේ බාධාවක් ගඟෙන් යන්න ඔරුවක්වත් නැහැ. අදිෂ්ඨාන කළා මගේ හිතේ ශ්‍රද්ධාවත් සත්‍යයි. ලෞතර බුදුරජාණන් වහන්සේත් සත්‍යයි. ඒ භාග්‍යතුන් වහන්සේ දකින්න නම් මේ යන්න හදන්නේ. මට මේ ගඟ තරණය කරන්න පුළුවන් වෙන්න ඕනේ.
ඉතින් ගඟ ජල තලයේ මත ගල් තලාවක් උඩ යනවා වගේ අස්සයා ගමන් කෙරුවා කියලා සඳහන් කරන්නේ. ශ්‍රද්ධාව. බැස ගැනීමේ ශ්‍රද්ධාව. මේ තරම් ගැඹුරුයි. මේකට අස්සයා බැස්සොත් යටයයි. ඒ කාරණා ඔක්කොම අමතකයි. මගේ ශ්‍රද්ධාව සත්‍යයි, භාග්‍යතුන් වහන්සේ සත්‍යයි. එහෙනම් මට මේක තරණය කරන්න පුළුවන් වෙන්න ඕනේ. සියලු දෙනාම ගඟ තරණය කරන්නේ එහෙමයි. නමුත් රජෙක් රජ සම්පත් අත්හැරියෙත් ඒ විදිහට. නමුත් අපිට ඊටාම පුංචි දෙයක් අත්හැර ගන්න කොයිතරම් අමාරුද? අර එක සූත්‍රයක සඳහන් කරනවා එක පුද්ගලයෙකුට තියෙනවා වහලි සිදුරු තියෙන ගෙයක්. ඇතුළට ගිහිල්ලා බලහම කුරුල්ලන්ට එළියට එන්න ඇතුළට යන්න තරම් ලොකු සිදුරු වහලි තියෙනවා. කැඩිච්ච ඇඳක් තියෙනවා. ප්‍රියමනාප නැති රූපයක් තියෙන, කාලවර්ණ හමක් තියෙන බිරිඳක් ඉන්නවා. මේ පුජ්‍යලයා කල්පනා කරනවා අනේ මේ දුකෙන් නිදහස් වෙන්නේ කවද්ද? ඔහුට ගෙදර අතහැරලා යන්න හිතෙනකොට ඔහුට මතක් වෙනවා අපරාධි මගේ මේ ගේ දාලා මං කොහොමද යන්නේ? මගේ මේ බිරිඳ දාලා කොහොමද යන්නේ? මගේ මේ යහන දාලා මං කොහොමද යන්නේ? ඊළ කැලෑවේ මං කොහොමද ඉන්නේ? නමුත් සඳහන් කරනවා ඊටාම වටිනා සලු පිළි තියෙන, ඊටාම සුන්දර බිරිඳෑවරු ඉන්නේ, තවත් නොඑක් සම්පත් වලින් අනුන මහ සිටුවරයෙක් ඒ සියල්ලම අත්හැරලා දාලා ගිහිල්ලා පැවිදි වෙනවා. නමුත් මේ පුද්ගලයාට අර සිටුවරයාගේ සම්පත් සම්බන්ධයෙන් කල්පනා කරලා බලනකොට මොහුට තියෙන්නේ අල්ප වූ සම්පතක්. ඒ වහලේ හිල් වෙච්ච ගිය, කැඩිච්ච ඇඳ, අප්‍රසන්න වූ බිරිඳ. ඔහුට ඒ ටික අත්හැර ගන්න බෑ. දුර්වලයෙකුට දුර්වල සම්පත් ටිකවත් අත්හැර ගන්න බෑ. නමුත් ප්‍රඥාවන්තයා ඕන දෙයක් අත්හරිනවා. ඒ නිසා මෙතන සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ ඥානවන්තයා තමන්ගේ යහපත ගැන හිතනකොට අන් සියල්ල අත්හරිනවා කියලා. ඔහුට එදාට දරුවෝ මල්ලවත් වටින්නේ නැහැ. මොකද මේ සංසාරේ බය දැක්කහම, සංසාරේ දුක දැක්කහම එදාට මේ එකක්වත් හිතන්න හිතෙන්නේ නැහැ. නමුත් සසර භයානකයි කියලා අපි ධර්මදේශනාවල් වලින් කොයිතරම් අහලා තිබුණත් අපිට මේ සංසාරේ භයානක බව පින්නතිනේ දැනිලා නැහැ. භයානකයි කියලා කියන්නේ වචනයක් විතරයි. නමුත් අපිව මරණයට පත් කරන්න ගියහම සමහර වෙලාවට කොයි වාගේ වද දෙන්න බැරිද? කොයිතරම් වද දීලා ජීවිතේ නැති කරන්න බැරිද? දැන් හිතන්න අතීතයේ තිබුණු දෙතිස් වද බන්ධන පිළිබඳව. අත පුරාවට රෙදි කෑලි යොතලා, පුරපත්ත ගාවටම රෙදි යොතලා, තෙල්වල පොඟවලා ඇඟිලි ගාවින් පත්තු කරනවා. අර සුවඳ කූරක දැවි දැවි අලු වැටෙනවා වගේ හමයි, මසයි, ඇටකොටුවයි සියල්ලම පිලිස්සි අලු තමයි බිම වැටෙන්නේ. නමුත් උරපත්ත ගාවටම මෙහෙම පිච්චුණත් පන්දමක් වගේ අපි මැරෙනවද? අතක් පිච්චුණාට කවදා මැරෙන්නේ නැහැ. නමුත් ඒ පුජ්‍යලයා විඳින දුක කාටද කියන්නේ? බැඳලා ගැට ගහලා ඉන්නේ, පයින්ද දුවන්න මොකවත් බෑ. සමහර වෙලාවට ශරීරයේ පුරාම ඊටාම තියුණු කටුවන ඉන්න පුළුවන්. ඊටාම තියුණු කටු වලින් පහර දෙන්න පුළුවන්. එන වගේ දේවල්, ලෑලි වගේ දේවල් වල ගහලා ඇවිද්දවන්න පුළුවන්. බිම්බිසාර මහරජුරවන්ට වගේ යටිපතුල් පළලා ලුණු දාලා අඟුරු මත ඇවිද්දවන්න පුළුවන්. මේ ලෝකේ ඔය වාගේ භයානක මරණ අදත් වෙන්නේ නැද්ද? ප්‍රසිද්ධ නැති වුණාට. නමුත් තව දවසක ඒ අවස්ථාව මට උරුම වෙන්න බැරිද? එතකොට මේ ජීවිතෙම්ම කොච්චර දුක් තියෙනවද? පණ පිටින් පුලුස්සන සත්තු කොච්චර ඉන්නවද? ලේ ඉවර වෙනකන් ලේ ටික අරගෙන මරණ අය කොච්චර ඉන්නවද?
මේ ජීවිතය තුළ මිනිස්සු මරණයට මූණ දෙන අවස්ථාවන් පිළිබඳව හිතලා බලහම ඒ අවස්ථාව මට එන්නේ නැහැ කියලා කවදාවත්ම කියන්න බෑ. ඊළඟට සත්ව ලෝකයේ කොච්චර දුක් විඳිනවද? සතර පායේ කොයිතරම් දුකක් තියෙනවද? මේ සියලු දේවල් වලින් මිදෙන්න නම් ගැලවෙන්න නම් මේ සියල්ල අත්හරින්න ඕනේ කියන එකනේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. මේ බැඳීමත් එක කවදාවත් එකෙන් ගැලවෙන්න බෑ. ඒක නිසා දේශනා කළා මහණෙනි, තමන් වෙනුවෙන් කරගත යුතු යුතුයකම අත්තාන මේව පටම ඉස්සරලම තමන්ට යමක් කරගන්න ඕනේ. දැන් සුමේද තාපසතුමාට මොනතරම් හැකියාවක් තිබුණද? නමුත් මහා කල්ප අසංඛ්‍ය ගණනක් උත්සාහ කළේ ලෞතුරා බුද්ධත්වයේ මුදුන්පත් කරගන්න. තමන් වෙනුවෙන් කළ යුතු කාර්ය සම්පූර්ණ කරගෙන ලෝකයා වෙනුවෙන් කටයුතු කරන්න ඉදිරිපත් වුණා. ඒ වගේ දේශනා කළා හැම කෙනෙක්ම තමන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කරන්න තියෙන කාලය තවත් වෙනත් කිසිම කෙනෙක් වෙනුවෙන් නොයොදා තමන් වෙනුවෙන් කටයුතු ටික කරන්න ඕනේ. නමුත් අපි ගැන කල්පනා කරලා බලහම අපි වෙනුවෙන් වැඩ කරගන්න තියෙන කාලය සම්පූර්ණයෙන් අත්හැරලා තියෙනවා. එක්ක නිකරුණේ ගත කරන්න, නැත්තම් තවත් පිරිසක් වෙනුවෙන් ගත කරන්න. හැබැයි කවදා හරි දවසක මම විතරක් මේ ලෝකේ තනි වෙනවා. එදාට මට කවුරුවත් නැතුව යනවා. එහෙම වෙච්ච දවසට මෙතෙක් කල් කරපු අඥානකම් ගැන හිතෙනවා. ඇයි මම මෙහෙම කළේ? සමහර වෙලාවට අපි නිසා බොහෝ දෙනෙක් යහපත දකිනවා. නමුත් මට මං ගැන සතුටු වෙන්න පුළුවන් කමක් නැතුව යනවා. පුත්තා මත්ති ධනම් මත්ති ඉති බාලෝ විහඤ්ඤති. බාලයා කල්පනා කරනවලු මට පුත්තු ඉන්නවා, මට ධනෙ තියෙනවා කියලා. අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තෝ කුතෝ ධන. නමුත් අහනවා මට මමවත් නැතිකොට කවර පුතුන්ද කවර ධනේද කියලා. එතකොට ඇයි මේ කවර පුතුන්ද කවර ධනේද කියලා අහන්නේ? මට දරුවෝ ඉන්නවා කියලා කල්පනා කරන කෙනා මෝඩයා කියලාද මේ කියලා තියෙන්නේ? මුලින් සඳහන් කරනවා මට ධනේ තියෙනවා, මට පුතු ඉන්නවා. ඉති බාලෝ විහඤ්ඤති. බාලයා එහෙම හිතනවා. එතකොට කෙනෙක් හිතන්න පුළුවන්නේ අපිට ධනේ තියෙනවා, දරුවෝ ඉන්නවා කියලා කියම අපි මෝඩද කියලා. ඒක නෙමෙයි මේ කියන්නේ. මට දරුවෝ ඉන්නවා කියලා කීවට ඒ දරුවන්ට මං වෙනුවෙන් කිසිම දෙයක් කරන්න බැරි කාලයක් එනවා. මගේ ධනේට මං වෙනුවෙන් මුකුත් කරන්න බෑ. අපි අසනීප වෙලා එක්තැන් වෙලා ඉන්නවා. නමුත් ප්‍රතිකාර කළාට සුවයක් නැහැ. සුව වෙන්නේ මිනිස්සු කොච්චර ජීවත් වෙනවද පිට රටවල් වල පවා ගිහිල්ලා සුවපත් වෙන්න උත්සාහ කරනවා කෝටි ගණන් වියදම් කරලා. නමුත් සුවයක් නැහැ. එතකොට දැන් දරුවන්ට ධනේට මං වෙනුවෙන් මුකුත් කරන්න බෑ. සමහරලාට රෝහලට අරන් ගියහම කියන්නේ ගෙදර ගෙනහිල්ලා හොඳට සලකලා තියාගන්න දැන් කියලා. ඒ කියන්නේ රෝහලටත් ගේන්න එපා කියලා. එතකොට දැන් මම ඇඳ උඩ ඉන්නවා. දරුවෝ මොනවද මං වෙනුවෙන් කරන්නේ? කරන්න හිතේ තිබ්බට කලාට සුවයක් මට නැහැ. අර ධනෙ කොහොමද මට පිහිට වෙන්නේ? දැන් ධනයෙන් මට වැඩකුත් නැහැ. දුවදරුවන්ගෙන් මට වැඩකුත් නැහැ. දැන් මට සැනසෙන්න දෙයක් තියෙනවා නම් මං කරගත්ත කුසල ධර්මයක්ම විතරයි. නමුත් ඒ ටික කරගෙන නැත්තම් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ ධනය වෙනුවෙන් සහ දරුවෝ වෙනුවෙන් කැපකිරීම කළා මං වෙනුවෙන් මුකුත් කරගෙන නැහැ. දැන් ධනයයි දරුවෝයි පැත්තකට වෙලා ඉන්නවා. මං අසරණ වෙලා තනියම ඉන්නවා. මට මං කරගත්ත දෙයක් නැහැ. මොනවා හිත හිතාද සතුටු වෙන්නේ? සමහරලාට ඉතුරු වෙන්නේ
මේ ධනය සහ දරුවෝ වෙනුවෙන් මං කරපු නොකටයුතුකම් ටික කල්පනා වෙනවා. මම නම් නිතර කියන්නේ එහෙම වෙලාවල් වල දරුවොත් අන්තිමට කරන්නේ මෙහෙමත් පිනක් සිද්ධ කරගන්න කියලා ධර්ම දේශනාවක් හරි දාලා දීලා යන්නේ ඒක. නමුත් ඒ දේශනාව ඇතුලේ ජීවිතයේ යථාර්ථය පැහැදිලි කරනකොට අර මිනිසයා පිච්චෙනවා මිසක් සතුටු වෙන්නේ නැහැ. ඒතර කාටවත් කියාගන්නත් බෑ. ඇයි මම මෙහෙම කළා කියලා කියන්න බෑනේ. තමන්ගේ අඩුපාඩු ටික කාටවත් කියන්නත් බෑනේ. එතකොට ඒ දේශනාව ශ්‍රවණය කරලා සුගතියකට යන්න පාර හදාගන්න බෑ කවදාවත්. අකුසල් ටික ආවර්ජනය කරගෙන අසරණ විදිහටම සමුගන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා අපිටත් එහෙම දවසක් එනවා. එදාට ඉඳගෙන සතුටු වෙන්න පුළුවන් ජීවිතයක් අනිවාර්යෙන් තමන් වෙනුවෙන් පෝෂණය කරලා තියෙන්න ඕනේ. එහෙම නැත්තම් සියල්ල අත්හැරලා යන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඥානවන්තයා සියල්ල අත්හැරලා ගිහිල්ලා තමන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කරගන්නවා. භාග්‍යතුන් වහන්සේ මේ ගාථා රත්නයෙන් දේශනා කළා අන්න ඒ සියලු දේවල් බැඳීම් අත්හරින්න පුළුවන් නම් ඒක තමයි හැබෑම අත්හැරීම කියලා කියන්නේ. ඒක තමයි හැබෑම නිදහස කියලා කියන්නේ. එදාට තමයි ඔහු හිරගෙදරින් නිදහස් වෙච්ච කෙනෙක් බවට පත් වෙන්නේ. එහෙම නැතුව මේ දඬුවම් කරන්න ලෝක න්‍යායට තියෙන හිරගෙදර නෙමෙයි හිරගෙදර. මේ සංසාරේ නැමැති හිර කඳවුරෙන් එතරට යන දවස තමයි හැබෑම ඊතර වීම තියෙන්නේ. හැබෑම නිදහස තියෙන්නේ. මේ හිරගෙදරින් ඊතර යන්න මඟ පෙන්වුවා නම් යම් කෙනෙක් ඒ ලෞතර බුදුරජාණන් වහන්සේමයි. මානව වර්ගයාගේ අග්‍රඵලය සම්මා සම්බුද්ධ. ඒ මහෝත්තමයන්න් වහන්සේ මේ මානව වර්ගයට මඟ පෙන්වුවා මේ හිරගෙදරින් ඊතර යන්න. යම් කෙනෙක් ඒ මාර්ගයේ අනුගමනය කරන්න කැමති නම් ඒ මඟ පිළිගන්න කැමති නම් ඒ අවවාදයට කීකරුණං ඔහු මෙලවත් සතුටු වෙන පරලොවත් සතුටු වෙන කෙනෙක්. ඒ නිසයි සඳහන් කළේ යම් කෙනෙකුට පුළුවන් වුණොත් භාග්‍යතුන් වහන්සේ පිළිගන්න ඒ පුජ්‍යලයට අග්‍ර වූ සැපයක් ලැබෙනවා. සුඛස්සාහාරා සැප ලැබෙනවා. සෝ අග්ගිකා අග්‍ර වූ සැපයක් ලැබෙනවා. සුඛ විපාකා මෙලොවත් සතුටු වෙලා පරලොවත් සතුටු වෙනවා. සැපත් ලැබෙනවා. ඊළඟ ලෝකේ සැප විපාකත් ලැබෙනවා. සග්ග සංවත්තනිකා සුගතියේ උපදින්නත් ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ පිළිගත්තොත් එහෙනම් අපි බුදුරජාණන් වහන්සේ පිළිගන්නවා කියලා කියන්නේ උන්වහන්සේ දේශනා කරපු කිසිම වචනයක් අහක දාන්න නැතුව අපි ජීවිතේ ඒ අනුව හැඩගස්ස ගන්නවා කියන එකයි. යම් කෙනෙක් භාග්‍යතුන් වහන්සේගේ වචනයට පිටුපාන්නේ නැතුව කටයුතු කරනවා නම් ඔහුට බුදුරජාණන් වහන්සේගේ සරණ තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේ සරණ නැති වෙච්ච හැම කෙනෙක්ම මැරෙන්න කලින් මේ ලෝකේ කවදා හරි අසරණ වෙනවා. ඒක තමයි ලෝකේ තියෙන ලොකුම අසරණකම. කණ්ඩ බොණ්ඩ අඳින්න පළඳින්න නැති එකෙත් අසරණකමක් තියෙනවා. ඒ සියලුම අසරණකම් වලට වඩා භාග්‍යතුන් වහන්සේගේ සරණ නැති තැන අසරණයි. ඒ නිසා අසරණේ නොවි මෙලවින් සමුගන්න නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට ජීවිතේ සකස් කරගෙන ගැටීම් බැඳීම් වලින් හැකිතරම් ඉවත් වෙලා අනික ගැටුම් බැඳීම් එනකොට ඒ කාරණාව හැම වෙලාවෙම සිහියෙන් ප්‍රඥාවෙන් ආවර්ජනය කරලා මෙතන ගැටෙන්න හොඳ නැති තැන මෙතන බැඳෙන්න හොඳ නැති තැන දැන් සමහර අය ඉන්නවනේ හුඟක් වෙලාවට කියන අය ඉන්නවා ඉවසලා බැරිම තැන මෙහෙම කළා කියලා. ඉතින් මෙච්චර කල් ඉවසපු කෙනා අන්තිම පරාදයි. ඇයි මෙච්චර කල් ඉවසලා එයා අන්තිමට වැරදිලා. එහෙනම් තව ටිකක් ඉවසන්නයි තියෙන්නේ. එතනින් මග හැරලා ගිහිල්ලා හරි ඉවසන්නයි තියෙන්නේ. නැත්තම් මෙච්චර දවස් ඉවසපු එකේ තේරුමක් නැහැ. ඒ නිසා කවදා හරි දවසක මම මෙන්න මේ විදිහට වැඩ කරපු කෙනෙක්.
මේ විදිහට ජීවිතේ හදාගත්ත කෙනෙක්. ගැටෙන්න පව් සිද්ධ වෙන්න අවස්ථාවක් තියෙනවා නම් වහා මෙතනින් මග අරින එක තමයි ශ්‍රේෂ්ඨත්වය. ඒක කවදාවත් නිවටකම වෙන්නේ නැහැ. නිවසේ පවා වේවා. ද්වේෂ සිතක් ඇති කරගෙන Tamanට මහ විශාල පාඩුවක් කරගන්නවට වඩා එතනින් මග ඇරලා ගිහිල්ලා තනියම සතුටු වෙන එක වටිනවා. අනික හැමෝම මට දොස් කියන්න පුළුවන්. නමුත් මට ආදරේ නම් ඒකයි කරන්න ඕනේ. ඒ විදිහට කටයුතු කරලා මේ බන්ධණයෙන් කොහොම හරි මිදෙන්න සිහිය ප්‍රඥාව මුල් කරගෙන කටයුතු කරන්න තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ශක්තිය ධෛර්යය වාග්ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබනවා. දායක පිරිස සිහිපත් කරනවා මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයට නොඑක් ආකාරයෙන් දායක වූ සියලුම දෙනාගේ සහභාගීත්වයෙන් තමයි අද උතුම් ධර්ම දානමය පින්කම සිදු කරන්න යෙදුනේ. සියලු දෙනා වෙනුවෙන්ම සිහිපත් කරලා තියෙනවා උතුම් වූ ධර්ම දානමය පුණ්‍ය කර්මයට නොඑක් අයුරින් දායකත්වයේ දැක් වූ සියලුම දෙනාට ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාට සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවා. ඒ සියලු දෙනාම ප්‍රාර්ථනා කරන ආකාරයෙන් අමා මහ නිවනින් සැනසේවා කියලා උතුම් ප්‍රාර්ථනාවක් දායක පිරිස කරනවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේ සැප සහිත ප්‍රතිපදාවෙන් ප්‍රාර්ථනීය බෝධියෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගෙන සැනසේවා. මේ මාස උපන්දිනයේ සමරන සියලුම දෙනාට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ලැබේවා. අසනීප තත්ත්වයෙන් පසු වෙන සියලුම දෙනාට ඉක්මන් සුවය දීර්ඝායුෂ ලැබේවා. දුකකින් පීඩාවකින් සිටින සියලුම සත්වයෝ සියලු දුක් කරදර වලින් දුරස් වේවා. උතුම් වූ ධර්ම දානමේ කුසල කර්මයෙන් සියලු දෙනාට යහපතක්ම සැලසේවා. සුව සම්පත උදා වේවා. අපවත් වී වදාළ නා වූ යනේ සිරි අරිය ධම්ම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේටත් ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියෙන් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධයෙන් සැනසෙන්න උතුම් ධර්ම දානමේ කුසල කර්මය උන්වහන්සේලාටත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දායක පිරිස විසින් පුණ්‍යානුමෝදනා කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ හැම කෙනෙකුටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. හැම කෙනෙකුටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධයෙන් සැනසෙන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.